Welcome to English Language School. අද වීඩියෝ එකෙන් ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබෙන්නේ plural nouns එහෙම නැත්නම් බහුවචන නාමපද සෑදීම පිළිබඳව පවතිනා වූ තුන්වෙනි ක්‍රමවේදය. ඒකවචන නාමපදයේ අග අකුරු ss එහෙම නැත්නම් sh එහෙම නැත්නම් ch එහෙමත් නැත්නම් x යන අකුරු වලින් අවසන් වී ඇතනම් එම ඒකවචන නාමපදයේ අගට es යන අකුරු දෙක එකතු කර බහුවචන නාමපදය නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇත. මම නැවතත් සරලව කිව්වොත් එහෙම ඉංග්‍රීසි භාෂාවේ පවතිනා වූ ඒකවචන නාමපදයේ අග අකුරු දෙක ss එහෙමත් නැත්නම් sh එහෙමත් නැත්නම් ch එහෙමත් නැත්නම් x යන x අකුරු නම් තනි අකුරක් යන අකුරු වලින් අවසන් වී තිබේ නම් එවැනි ඒකවචන නාමපද වල අගට es යන අකුරු දෙක එකතු කිරීම මගින් එම ඒකවචන නාමපදය බහුවචන නාමපදයක් බවට අපට පහසුවෙන් නිර්මාණය කර ගැනීමට හැකියාව ඇත. දැන් අපි බලමු උදාහරණ කිහිපයක්. දැන් අපි බලමු ඉංග්‍රීසි භාෂාවේ පවතින class එහෙම නැත්නම් පන්තිය යන ඒකවචන නාමපදය classes එහෙම නැත්නම් පන්ති යන බහුවචන නාමපදය බවට නිර්මාණය කරගන්නේ කියලා. class කියන ඒකවචන නාමපදය අග පවතින්නේ s අකුරු දෙක වේ. එම නිසා එම s අකුරු දෙක අගට es යන බහුවචන කිරීමේ ප්‍රත්‍යය එහෙම නැත්නම් අකුරු දෙක එකතු කිරීම මගින් classes බවට අපිට බහුවචන නාමපදය නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එනම් class කියන්නේ පන්තිය එනම් ඒකවචන නාමපදයේ වේ. මෙම class යන ඒකවචන නාමපදයේ අගට es එකතු කිරීම මගින් classes එනම් පන්ති යන බහුවචන නාමපදය අපිට නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබේ. තවත් උදාහරණයක් අපි අරගෙන බලමු. glass කියන්නේ වීදුරුව. glass කියන්නේ වීදුරුව. එතකොට මේ glass කියන්නේ ඒකවචන නාමපදයක්. එතකොට මෙම ඒකවචන නාමපදයේ අග පවතින්නේ s අකුරු දෙකක්. එම නිසා මෙම glass කියන ඒකවචන නාමපදය බහුවචන නාමපදයක් බවට නිර්මාණය කිරීමේදී අපිට es යන අකුරු දෙක එහෙම නැත්නම් ප්‍රත්‍යය අපිට මේ glass කියන ඒකවචන නාමපදයේ අගට එකතු කිරීම මගින් glasses එහෙම නැත්නම් සිංහලෙන් නම් වීදුරු යන බහුවචන නාමපදය අපිට නිර්මාණය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. ඊළඟ උදාහරණය wish කියන්නේ පැතුම. මෙය ඒකවචන නාමපදයක් වේ. මෙම wish කියන ඒකවචන නාමපදයේ අග පවතින්නේ sh යන අකුරු දෙක. එම නිසා මෙම wish කියන ඒකවචන නාමපදය බහුවචන නාමපදයක් බවට නිර්මාණය කිරීමේදී අගට එකතු කරන ලබන්නේ es කියන අකුරු දෙක එහෙම නැත්නම් es යන ප්‍රත්‍යය වේ. එතකොට wish කියන ඒකවචන නාමපදයේ අගට es එකතු කරාට පස්සේ එය විශේෂ වශයෙන් බහුවචන නාමපදය නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇත. විශේෂ කියන්නේ පැතුම්. ඊළඟ උදාහරණය brush කියන්නේ බුරුසුව. මේද ඒකවචන නාමපදයක් වේ. මෙම ඒකවචන නාමපදයේ අග පවතින්නේ sh අකුරු දෙක වේ. එම නිසා මේ brush කියන ඒකවචන නාමපදය බහුවචන නාමපදයක් බවට නිර්මාණය කර ගැනීමේදී අගින් එකතු කරන අකුරු දෙක වන්නේද es එහෙම නැත්නම් es ප්‍රත්‍යය වේ. මෙම brush කියන ඒකවචන නාමපදයේ අගට es ප්‍රත්‍යය එහෙම නැත්නම් අකුරු දෙක එකතු කිරීම මගින් brushes වශයෙන් බහුවචන නාමපදයේ එහෙම නැත්නම් බුරුසු යන බහුවචන නාමපදය අපිට ඉතාමත් සරලව නිර්මාණය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. ඊළඟ උදාහරණය branch එහෙම නැත්නම් අත්ත. ඒ කියන්නේ ගස්වල තියෙන අත්තකට තමයි branch කියන්නේ. මෙන්න මේ branch කියන ඒකවචන නාමපදය බහුවචන නාමපදයක් බවට නිර්මාණය කිරීමේදීද es එහෙම නැත්නම් es යන ප්‍රත්‍යය අගින් එකතු කිරීමක් සිදු කරනු ලැබේ. branch කියන ඒකවචන නාමපදයේ අග පවතින්නේ ch අකුරු දෙක වේ. එම නිසා es යන අකුරු දෙක හෙවත්
ප්‍රත්‍යය අගට එකතු කිරීම මගින් branches එහෙම නැත්නම් අතු යන බහුවචන නාම පදය ඊටමත් පහසුවෙන් නිර්මාණය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. ඊළඟ උදාහරණය bench එහෙම නැත්නම් බංකුව අපි වාඩි වෙන්න භාවිතා කරන බංකුව යන ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගන්නා වූ ආකාරය මෙහිදී සලකා බලමු. bench කියන මේ ඒකවචන නාම පදයේ අග පවතින්නේ ch යන අකුරු දෙක වේ. එම නිසා මෙම bench යන ඒකවචන නාම පදයේ අගට es අකුරු දෙක එකතු කිරීම මගින් benches එහෙමත් නැත්නම් බංකු යන බහුවචන නාම පදය නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මේ උදාහරණයත් අපි අරගෙන බලමු කොහොමද බහුවචන බවට නිර්මාණය කරන්නේ කියලා. fox කියන්නේ නරියා. එතකොට මෙම fox කියන ඒකවචන නාම පදයේ අග පවතින්නේ x අකුර වේ. එම නිසා මෙම නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කිරීමේදී es යන අකුරු දෙක හෙවත් ප්‍රත්‍යය අගින් එකතු කිරීම මගින් foxes එහෙම නැත්නම් නරි යන බහුවචන නාම පදය අපිට ඊටමත් පහසුවෙන් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඊළඟ උදාහරණය වශයෙන් box එහෙම නැත්නම් පෙට්ටිය යන ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගන්නා වූ ආකාරය අධ්‍යයනය කරමු. box කියන ඒකවචන නාම පදයේ අග පවතින්නේ x අකුර වේ. එම නිසා මෙම ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කර ගැනීමේදී es යන අකුරු දෙක x අකුරට පසු එහෙම නැත්නම් box කියන ඒකවචන නාම පදයේ අගින් එකතු කිරීම මගින් boxes එහෙම නැත්නම් පෙට්ටිය යන ඒකවචන නාම පදය නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇත. මීට පෙර ඒකවචන නාම පද බහුවචන නාම පද බවට නිර්මාණය කර ගැනීමේ ක්‍රමවේද වලදී පළමු ක්‍රමවේදය සහ දෙවෙනි ක්‍රමවේදය ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව පවතිනු ඇත. එනම් මෙම English Language School YouTube නාලිකාවේ වීඩියෝ වල playlist වලට ගොස් එහි පවතින නාම පද යන වීඩියෝ playlist එක නැරඹීම තුළින් ඔබට එම අවස්ථාව ඉගෙනීමට හැකියාව ලැබෙනු ඇත. Thanks for watching English Language School. Subscribe now. ඒ වගේම තමයි ඔබට ඔබගේ ඉංග්‍රීසි දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමට අවශ්‍යතාවයක් හෝ ආශාවක් ඇතනම් අපගේ English Language School YouTube නාලිකාවේ ඇති playlist වල අනිකුත් වීඩියෝද අනුපිළිවෙලින් නරඹා ඔබෙහි ඒ ඉංග්‍රීසි දැනුමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මෙන් අපි ඔබට තවදුරටත් කරුණාවෙන් මතක් කර සිටින්නෙමු.